සුබ දවසක් යාළුවනේ. ඉතින් අද වීඩියෝෙන් අරන් ඇවිල්ලා තියෙන යාළුවනේ ඔයාලට ඩයලොග් සිම් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් දෙසැම්බර් 31කට කලින් ඔයාගේ සිම් එකට එකතු වෙලා තියෙන ස්ටාර් පොයින්ට් ඔයාලට රීරෝල් එකක් විදිහට ආපහු ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලිටල් හાર્ට්ස් වෙනුවෙන් ඔයාලට පරිත්‍යාග කරන්නත් පුළුවන්. ඉතින් මේ දෙවිදිහම කරන විදිහ අද මම ඔයාලට මේ වීඩියෝෙන් කියා දෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව channel එක subscribe කරගෙන යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම යාළුවනේ ඔයාගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඉස්සෙල්ලාම ඕපන් කරගන්න ඕනේ. ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන යාළුවනේ මේක ඔයා ටයිප් කරන්න ඕනේ #141 # කියලා ටයිප් කරලා යාළුවනේ ඔයාලගේ ඩයලොග් සිම් එකේ තියෙන අංක එකේද එහෙම නැත්නම් දෙකේද කියලා ඔයාම ඉස්සෙල්ලාම මෙන්න මෙතනින් තෝරලා ඔයා මේක ඩයල් කරන්න තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ ස්ටාර් පොයින්ට් ඉන්ටර්ෆේස් එක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයා මෙන්න මෙතනින් කරන්න ඕනේ අංක 1 දෙන්න ඕනේ. අංක 1 දීලා ඔයාගේ ඉස්සෙල්ලාම ස්ටාර් පොයින්ට් බැලන්ස් එක ඔයා ඉස්සෙල්ලාම චෙක් කරගන්න ඕනේ. මේක අංක 1 දීලා සෙන්ඩ් කරාට පස්සේ යාළුවනේ ඊට පස්සේ ටෝටල් ස්ටාර් පොයින්ට් කියලා අංක 1 දෙන්න කියලා එනවා. අන්න ඒ විදිහට අංක 1 දීලා මේ විදිහට සෙන්ඩ් කරාට පස්සේ ඔයාගේ සිම් එකට දැන් තියෙන මුළු ස්ටාර් පොයින්ට්ස් මුදල ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් යාළුවනේ මගේ තියෙන 114යි 7.1.4ක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට ස්ටාර් පොයින්ට් තියෙනවා. ඉතින් යාළුවනේ මම ඔයාලට දැන් කියා දෙන්නම් කොහොමද මේ ස්ටාර් පොයින්ට් ඔයාගේ ෆෝන් එකට ආපහු රීලෝඩ් එකක් විදිහට ලබා ගන්න කියලා. හරි යාළුවනේ දැන් මම මෙන්න මෙතනින් කැන්සල් කරලා මෙන්න මෙතනින් බැක් වෙනවා. බැක් වෙලා යාළුවනේ මගේ මැසේජ් ඇප් එක මේ විදිහට ඕපන් කරගන්නවා. මැසේජ් ඇප් එක ඔයා මෙන්න මේ විදිහට ටච් කරලා ඕපන් කරගත්තට පස්සේ අපි මැසේජ් යන මේ බොක්ස් එක තියෙන යාළුවනේ මෙන්න මේ අයිකන් එක අන්න එක එකපාරක් ඔයා ටච් කරගන්න ඕනේ. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ ඔයා ඉස්සෙල්ලා මෙන්න මේ විත් කියන තැනින් ඔයාගේ සිම් දෙකක් තියෙනවා නම් සිම් දෙකම පෙන්නයි. අන්න එතනින් යාළුවනේ ඒක ටච් කරලා ඔයාගේ ඩයලොග් සිම් එකට ඉස්සෙල්ලා මේක දාගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ 2 කියලා දෙනවා. අන්නේ 2 කියන තැන ඔයා 141 මෙන්න මේ විදිහට ටයිප් කරන්න ඕනේ. නිකම්ම 141 ඔයා ටයිප් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් send to 141 කියලා දෙනවා. අන්න එක ටච් කරගත්තට පස්සේ ඒකේ මැසේජ් බොක්ස් එක මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ ටෙක්ස්ට් මැසේජ් කියන තැන ඔයා ටයිප් කරන්න ඕනේ කැපිටල් S අකුරයි ස්ටාර් කියලා මෙන්න මේ විදිහට ටයිප් කරලා යාළුවනේ ස්පේස් එකක් තියලා පේ කියලා මෙන්න මේ විදිහට ටයිප් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ මම ඔයාලට පෙන්නපු විදිහට ටයිප් කරලා යාළුවනේ එතනත් ස්පේස් එකක් තියලා ඔයාගේ amount එක ගහන්න ඕනේ ඔයාලට ස්ටාර් පොයින්ට් කොහොමද ලැබෙන්න ඕනේ කියලා. ඉතින් යාළුවනේ මේකේ මතක තියාගන්නවා ඉස්සරහ බැලන්ස් එක චෙක් කරගත්තට පස්සේ අන්නේ චෙක් කරපෙකම ඉස්සලාම රුපියල් 100ක් අඩු කරලා එන උත්තරේ තමයි මෙන්න මෙතනින් ටයිප් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ අපිට ස්ටාර් පොයින්ට් අර 114ක් තිබ්බට වර දැන් මගේ පෙන්නුවා 114ක් තිබ්බ හැබැයි අපිට 114ම ගන්න හම්බෙන්නේ නැහැ. ස්ටාර් පොයින්ට් එකේ අඩුම යාළුවනේ එන්න එතන 100ක් ඉතුරු වෙන්න තමයි අපි ඉතුරු ටික ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවන්ට හිතන්නකෝ ස්ටාර් පොයින්ට් 200ක් තිබ්බ කියලා. ඔයාට 200ම ගන්න බෑ 100ක් තමයි ගන්න පුළුවන්. යන්න ඒ විදිහට යාළුවනේ ඔයාගේ ස්ටාර් පොයින්ට් මුදල ඉස්සලාම චෙක් කරලා ඔයාට කොච්චරක් ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ අන්නේ මුදල මෙයාට මෙන්න මෙතනින් ටයිප් කරන්නයි තියෙන්නේ. ඉතින් මට 14යි ගන්න පුළුවන් වෙලා තිබ්බේ. අන්න ඒ තමයි මෙතන 14 ටයිප් කරලා යාළුවනේ මෙන්න මෙතනින් send බටන් එක දීලා මෙන්න මේ විදිහට send කරනවා. ඉතින් යාළුවනේ data විදිහට ඕන නම් data card එකේ මුදල ඔයාට මෙන්න මෙතනින් ගහන්න ඕනේ. අපි දැන් යාළුවනේ ඔයාට පේනවා ඉතින් මෙන්න මෙතන අපිට මැසේජ් එකක් ආවා. අපි මෙන්න මෙතනින් බැක් කළා මේ මැසේජ් එක ඕපන් කරලා බලමු. හරි යාළුවනේ ඉතින් ඔන්න මම ඉස්සලා මේ මැසේජ් එක ඔයාට ඕපන් කරලා පෙන්නන්නම්. ඉස්සලාම යාළුවනේ පළවෙනි මැසේජ් එක මම ඕපන් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන අපේ රුපියල් 14 මෙන්න මේ විදිහට ඇවිල්ලා තිනවට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මම මෙතනින් බැක් කළා මගේ මුදල පෙන්නන්නම් මේකට එකතු වෙලා තියෙනවා. මම මෙතනින් බැක් කළා යාළුවනේ ඊළඟට අපි දෙවෙනි මැසේජ් එක මේ විදිහට ඕපන් කරලා පෙන්නන්න. ඒක ඕපන් කරගත්තට පස්සේ යාළුවනේ බලා ගන්න පුළුවන් අර රුපියල් 14 එකතු වෙලා මගේ මුදල මෙන්න දැන් රුපියල් 38යි කියලා තියෙනවා. ඉතින් කලින් තිබ්බේ 24යි ගානක්ද කොහෙද මගේ තිබ්බේ. ඒකට දැන් මෙන්න මේ විදිහට එකතු වෙලා ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ ස්ටාර් පොයින්ට් අපේ සිම් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ තමයි රීලෝඩ් එකක් විතර දාගන්න හැටි තමයි මම ඔයාලට කියා දුන්නේ. ඉතින් යාළුවනේ මම ඔයාලට දැන් කියා දෙන්නම් ඔයාලට මෙහෙම දාගන්න ඕනේ නැත්නම් ඔයාලට මේක ලිටල් හાર્ට්ස් වලින් පරිත්‍යාග කරන්න කොහොමද කියලා මම ඔයාලට කියා දෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් රුපියල් 14ක්ම දාගත්ත ඉඳන් මට දැන් පොඩි මුදලක් 7 ගාණක් වෙන්න ඇති තියෙන්නේ. ඉතින් ඒකත් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් මම ඔයාලට මේ දෙකම කරන විදිහ තමයි මම ඔයාලට පෙන්නුවේ. ඊට පස්සේ යාළුවනේ ඉස්සලා මේ ඩයල් පෑඩ් එක ඕපන් කළා #141යි තරුවයි 6යි තරුවයි 5යි # කියලා මෙන්න මේ විදිහට ටයිප් කරලා යාළුවනේ ඔයාගේ ඩයලොග් සිම් එකේ මේක මේ විදිහට කෝල් එකක් ඒක ටච් කරන්න ඕනේ. මේ කෝල් බටන් එක ටච් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට ටිකක් ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පරිත්‍යාග කරන්න පුළුවන් මුදල ඔයාලට ඉස්සලා මෙන්න මෙතන පෙන්නයි. ඉතින් මම 14ක් දාගත්ත හින්දා තව 7 ගාණක් විතරයි යාළුවනේ මට පරිත්‍යාග කරන්න පුළුවන් වෙන. ඉතින් මම ඒකත් මෙන්න මේ විදිහට පෙන්නන්නම් කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදිහට ඔයාගේ amount එක මෙන්න මෙතනින් ගහලා ඔයාලට පෙන්නන amount එක මෙන්න මෙතනින් type කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ send කියන බටන් එක ඉස්සලාම touch කරන්න ඕනේ.
ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙන්න මෙතනින් ඔයාලට මේක යවන්න ඕනේ දෙපාද කියලා අහන්නේ. ඉතින් කෙලින්ම අංක 1 දීලා මේක yes කියන එක දීලා ඔයාලට send කරන්නයි තියෙන්නේ. ඉතින් මම අංක 1 දීලා මෙන්න මෙදිට send button එක ටච් කරගන්නවා. ඊට පස්සේ යාළුවන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙදිට මේක successful අපි පරිත්‍යාග කරා කියලා ඔයාලට මෙන්න මේ විදිහට donate කරා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ඔයාලට දැන් පේනවා මැසේජ් එකකුත් ආවා. මම ඒක ඕපන් කරලාත් පෙන්නන්නම් ඔයාලට. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ඔයාලට දෙසැම්බර් 31කට කලින් star point little hearts වෙන පරිත්‍යාග කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ sim එකට ආපහු reload විදිහට දාගන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? වීඩියෝ එක හොඳයි නේ? අනිවාර්යෙන් channel එක subscribe කරන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් යාළුවනේ. ජය වේවා.